Belumgala. The viewpoint. Belumgala. Hello. රත්නපුරේ යන ගමන් මම ඊයේ රෑ ගන්න ඇද එනකොට රැවුණාව දර්ශනයට උනා. ඇයි රත්නපුරේ යන්නේ? වැඩමුළුවක් තියෙනවා ඒකේ. නායකත්ව පුහුණුවක්. මන්ත්‍රීලා අපට ඕන. ඔයගොල්ලන්ගේ පැත්තේ මන්ත්‍රීලාටද? ඔව්. හොඳයි නේ ළමයි ටික හදන්න නේ යන්නේ. ඒ කියන්නේ වැඩ. හැදෙනවද දන්නේ නැහැ නේ. හැදෙනවා දෙක. අපි ඇදලා ඉන්න තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න හැදෙන්න කියලා. ඔයගොල්ලෝ ඉතින් අනාගත ඇමතිවරුනේ දැන් ඉතින්. ඔව්. හිතවතුනි සුබදෑසනක් ආයුබෝවන් දිනිතා සුබදෑසනක් ආයුබෝවන් නිලූප සුබදෑසනක් ඒ ඇහුවේ අනාගත මන්ත්‍රී කෙනෙක් තමයි අනාගත ඇමති කෙනෙක් තමයි දැනටත් මන්ත්‍රී කෙනෙක් නිලූප දන්නවද මේ ලෝකෙ බිහිවුණු ප්‍රථම දේශපාලඥයා ගැන නෑ දිනිතා කියන්නේ ඔව් බිහිවුණු ප්‍රථම දේශපාලඥයා විදිහට මේ එවරඩ් බී ඩික්සන් කියන ලේඛකයා බටහිර ලේඛකයා හැඳින්වුවේ ක්‍රිස්ටෝෆර් කොලම්බස්ව එයයි කියලා දන්නවද කියන්නේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් තමයි යන්නේ කොහාටද කියලා නොදැන ගමන් කරපු පුද්ගලයෙක් කියලා තමයි හඳුන්වන්නේ ඒ වගේම තමයි ඔහු ගියේ කොහාටද අවසානයේ කොහෙටද යන්නේ කියලාත් ඔහු දැනගෙන හිටියේ නෑ. ඒ වගේම ඒ ගමන ගියේ ඔහු අනුන්ගෙන් සල්ලි ඉල්ලගෙන. හැබැයි කොලම්බස් ගිය ගමන වැරදුනේ නැහැ කියලා අද කියන්න පුළුවන්. ලෝකේ තැන් හොයාගත් ලෝකයට යමක් දුන්නා. හැබැයි දැන් ඉන්න දේශපාලඥයෝ එතනින් එහාට වෙනස් වෙන්නේ මේ දේශපාලඥයෝ යන ගමන කොහෙටද කියලා දන්නෙත් නැහැ. අවසානයේ වෙන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. අන්නේ කාරණා එක්ක බලනකොට තමයි මේ අරමුණක් නැති ගමනක් යන දේශපාලඥයෝ මුළු සමාජයේම පල්ලෙහාට දාන්නේ. කොලම්බස් මුළු ලෝකයක් හොයාගත්තට මේ දේශපාලඥයෝ මුළු ලෝකයම නැති කරනවා. ඒ හින්දා තමයි අද කතා කරන මේ දේශපාලඥයා ගැනත් ඔබට මේ අවධානය යොමු කරන්න හිතුවේ. මොකද ඔබ දන්නවා පහුගිය බදාදත් අපි හෙළි කරා මේ බීගම් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා පිළිබඳව. ඒත් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයෙක්. එතකොට මේ උදවිය තමයි ජාතික මට්ටමට එන්නේ. පළාත් සභාවෙන් අමාත්‍යවරු බවට පත් වෙලා මේ රට පාලනය කරන්න රට ආණ්ඩු කරන්න ඉන්න උදවිය. හැබැයි මේ රට ආණ්ඩු කරන්න ඉන්න උදවියගේ මොනතරම් මේ වටපිටාව සම්බන්ධ ගැටලු තියෙනවද? මොකද ලංකාවේ කිසිම සුදුසුකමක් නැති රස්සාව දේශපාලනය. එතකොට ඕනෑ කෙනෙකුට මේකට ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි මේකට ඇතුල් වෙලා ඉන්නේ මොන මිනිස්සුද? ඇතුල් වෙලා මේ උදවිය මොකද්ද කරන්න කියන එක පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. ඔව් දේශපාලනයට ආපු තවත් කෙනෙක් තමයි මේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ අපි නම කියනවද මේ වෙලාවේ? නම කියන්න වෙනවා. ඔව් නන්දික ගමගේ කියන මන්ත්‍රීතුමා. කෑගල්ල ප්‍රාදේශීය සභාවේ නිගිලෙන ප්‍රේම කුරුල්ලා ජීවිතය කියන්නේ විඳින්න විසක් විඳවන්න දුන්න එක නෙමෙයි කියලා. ඒ හින්දා මොන දේ ආවත් අවුලක් නැහැ මේ ජොලියෙන් හිටියනවා. ඔයා උස මහතෙක් කියනද නැත්නම්? උස මහත කියන්නේ ඉතින් උසස් නෑ මහතත් නෑ. දැන් අපි මෙහෙ කෙල්ලෙක් එක්ක කතා කරලා මාධ්‍යවේදී අනාථ සභා මන්ත්‍රීවරයෙක් මෙහෙමයි කියලා කෙල්ලත් එක්ක අරගෙන කතා කරගෙන ඉන්නවා කියලා. ඒ ඉවරයිනේ. කොට්ටෝරුව කොටලා කෙහෙල් ගහට කොටපු දාට ඉතින් අපි වෙලාවට හම්බෙමු. එන වෙලාවක කෝල් එකක් දෙන්නකෝ. ඔය විදිහේ පූර්විකාවක් දෙන්නේ නන්දිගමගේ සම්බන්ධයෙන් මීට කලින් තොරතුරු ගොඩක් වාර්තා වෙච්ච හින්දායි. ඔව් තොරතුරු ගොඩක් වාර්තා වුණා නිලූප මොහු සම්බන්ධයෙන් එකක් දෙකක් මම කියන්නම් මේ මොහු මේ සැමියන් යුද හමුදා සේවයේ නියුතු කතුන් විදේශගතපු කාන්තාවන් වැනි කාන්තාවන් පසුපස ගොස් සුරංගනා කතා කියපින් මිතුරු වෙලා ඊට පස්සේ ඔවුන්ව තානායම් කරා ගෙන ගොස් ඔවුන්ගේ ආශාවන් ඉටු කරගෙන තමන්ගේ අසරණකම මේ පෞල් ප්‍රශ්න කියමින් මේ කාන්තාවන්ගෙන් මුදල් ලබා ගන්නවා කියන චෝදනාව මේ මන්ත්‍රී එහෙම නැත්නම් මේ නන්දික ගමගේ කියන මන්ත්‍රීවරයාට එළවු එක චෝදනාවක්. ඔව් එහෙම මේ ඔය දිනිතා කිව්ව දේ සටහන් වෙන්නේ අපිට ලැබුණු එක්තරා ලිපියක. එහෙම චෝදනා වෙන්නේ මේ බැලුම්ගල නිෂ්පාදකතුමනි කාන්තාවන් රබට මින් මුදල් ලබාගෙන ලිංගික අරමුණු ඉටු කර ගන්නා වංචාකාරය පිළිබඳ දැනුම් දීම පිණිසයි කියලා ආරම්භ වෙච්ච මේ ලියුමේ මෙවැනි චෝදනා ගණනාවක් තියෙනවා. ඒ අතරේ මෙහෙම තියෙනවා. ඔහුට 81 තරුණියක් සියල්ල අහිමි වූ නිසා දිවිනසා ගැනීමට තැත් කර ඇත. විවාහක ඔහු අවිවාහක ලෙස පෙනී සිටි. නිතර කතුන් ගැවසෙන තැන්වල ගැවසෙමින් සිටි. මැද පෙරදි ගොස් පැමිණි මුදල් දී තරුණයන් සමග යන කෑගල්ල කියලා යම්කිසි ප්‍රදේශයක කාන්තාවක් සම්බන්ධයෙන් කියනවා. ඒ වගේම තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරුන්ගේ සම්බන්ධීකර ලේකම් බව පවසමින් රැකියා ලබා දෙන බව කියමින් කාන්තාවන් තානායම් කරාගෙන ගොස් අවසානයේ මගහැර ඇත. මෙවැනි චෝදනා තියෙනවා. හැබැයි ඒ තැපැල්පිටිය 245 බැලුම්ගල කියන ලිපිනයට ආව ලිපිය. හැබැයි එහෙම ලිපියක් ආපමණින් අපි ඒකමතිකව කරන්නේ. ඉතින් ඒ හින්දා යම්කිසි අධ්‍යයනයක යෙදෙනවා. ඉතින් ඒ අධ්‍යයනයේ යෙදෙනකොටත් අපිට මේ කාරණාව මනාව පැහැදිලි වුණා. මම දැන් එන්න හැදුවේ මේ
සිකුරාදාට එහෙමුණා කොහමද? කුරාදා අයියේ එහෙමුණු උදේ මෙන්න ඔහි. දැන් සිකුරාදා ආවොත් ඔයාලට වෙලාවක් ඉන්න පුළුවන්. අවුලක් නැහැ. අපි කොහෙද යන්නේ කතා කරන්නේ? නෝරා කියන්නේ. එහෙනම් සාමාන්‍යයෙන් කොහෙවත් යන්නේ නැහැ. අපි මේ කියන්නේ මේ පාරට කතා කරන්න යන්නේ නැහැ. තාත්තෙක් පිටින් කොහෙද තැනකට ගිහිල්ලා තමයි කතා කරන්න වෙන්නේ. ඉතින් මාව උදේ නම් අඳුරන්නේ නැහැ. නමුත් ඉතින් කියන්න බෑනේ. ඒ කියන්නේ කොහාටද? මට ඉතින් ඒක ගැන තේරුමක් නැහැ. ඔයා කියන්නකෝ. මම පළවෙනිම දවසේ කොහාට හරි යන් කිව්වොත් එහෙනම් ඔයයිටයි වෙන දෙයක්. ඒකේ කොහාට හරි ගිහිල්ලා කතා කරනවා නම් ඔය හොයාගන්න එපා. ඉතින් ඇවිල්ලා යන්න තැනක් හොයන්න කතා කරන්න නේ. මට ඉතින් එහෙමට දන්නේ නැහැ. එහෙනම් ඉතින් කරන් තියෙන එකම දෙයයි. ඔය හරි ඉතින් ඔය කවුරු හරි අඳුරන ටීවිලා රැකිකා එක්කෙනෙකුට කියලා කොහාට හරි ගෙනින් දාන්න කියලා එහෙම තමයි යන්න වෙන්නේ. ඔව් ටීවිල් එක්කෙනෙකුට කිව්වම මේ වගේ තැනකට ගෙනින් දාන්න කියලා එයා ගෙනින් දානවා. මේ වගේ තැනකට කිව්වේ? ඔය හරි තැනකට හොටෙල් එකකට වගේ. කෑගල්ල ප්‍රාදේශීය සභාවේ නිගිලෙන ප්‍රේම කුරුල්ලා. හොඳයි. ඔය මේ කතාවේ හෝටලෙට යන තැනට කලින් කතාවේ මුල කතා ගොඩක් තියෙනවා දිනත නේද? කතාවේ මුල පටන් ගන්නේ මේ නිලු නාලක කියලා අයියා කෙනෙක් ඉන්නවා අපි දන්න අඳුරන. මේ අයියාගෙන් මේ අපිට බඩු වගේක් ගෙන්න ගන්න උවමනාව තිබ්බා. මේ අයියා ඉන්නේ දකුණු කොරියාවේ. ඔව් ඒ අයියා දකුණු කොරියාවේ ඉඳලා එනකොට සාමාන්‍යයෙන් ලංකාවේ මේ රූපලාවන්‍යාගාර වලට සැලොන් වලට අවශ්‍ය උපකරණ අරගෙන එන එක සාමාන්‍ය පුරුද්දක්. ඔව්. ඒ හින්දා දැන් ඒ බඩු ටික ගෙනාවද කියලා දැනගන්න උවමනාවක් තිබුණා. ඒ හින්දා අපි නාලක අයියට කෝල් එකක් ගත්තා. හෙලෝ මිස් කෝල් එකක් තිබ්බා මේකේ. නාලක අයියද? නන්දික අයියා. සවුත් කොරියාවේ ඉඳන් ආවේ යාද? කොහෙන්ද ඔයා කතා කරන්නේ? මම පන්නේ පිටියේ. පන්නේ පිටියෙන්ද? ඔව්. ඇයි කතා කරේ? නාලක අයියද? කියන්න බැයි කියලා. නෑ මං කතා කරේ අපේ මේ අර නාලක අයියා දැන මේ නාලක අයියද? ඔව් කියන්නකෝ. සවුත් කොරියාවේ ඉඳන් අර අයියා ගේනවායි කියලා කිව්වේ මේ අර සැලුන් එකට බඩු. ඒක අයියා ගෙනාවද? ඒක ගේන්න බැරුණානේ. ඒක තමයි වැඩේ. ඒ ටික මේ දැම්මා පොඩ්ඩක්. අර යාළුවෙක්ගේ බෑග් එකෙන් තියෙනවා. ඒ ලෝෂන් ටික ඉක්මනට ඕනේ. පන්නේ පිටියේ කොයි යදිද? මේ මානෙලක කිව්වේ නැද්ද? නෑ හෙලෝ. මේ රෝල් නම්බර් එක වත් කරදිලා. මං කෑගල්ල මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්. එහෙමද? ඔව් මේක රෝං නම්බර් එකක් උනාට නිලූප මේ කතාව දිගටම අරන් ගියා. හැබැයි කතාව අරන් ගියා අපි නෙමෙයි නන්දික ගමගේ කියන මන්ත්‍රීවරයා. ඔව් මොකද දැන් නොම්බරේ වැරදි නම් ඒක අදාළ නැත්තම් නාලක විදිහට පෙනී ඉන්න ඕනේ නැහනේ. ඔව්. හැබැයි දැන් නාලක විදිහට පෙනී හිටියා. නාලක කියන්නේ අපි දන්න කෙනෙක් නම් එතකොට මම නන්දික නම් මං ඇයි නාලක විදිහට පෙනී ඉන්නේ. එතකොට නාලක විදිහට පෙනී ඉඳලා ඒ කතාවට අල්ලගත්තා. අල්ලගෙන තමයි අන්තිමට මේ ගෞරවනීය තනතුරක් හැටියට තමයි අපි දන්නවා මන්ත්‍රීවරයෙක් කියන්නේ ගෞරවනීය තනතුරක්. හැබැයි ඒ ගෞරවනීය තනතුර කොහොමද කෙලස ගන්න කියලා ඔබටම මේ දැනගන්න පුළුවන් මේ කතාව අහගෙන ඉන්නකොට එතනින් එහාට. මට තියෙනවා සැලුන් එක. කොහෙද? පන්නේ පිටියේ. කෑර ලෝෂන්ස් වගේ ලංකාවේ තියෙන ඒවා හරි නැහැ. අනිත් එක ටික ගණන් වැඩි සවුත් කොරියා ගිහිල්ලා එහෙම අයියා කෙනෙක් එනවා කියලා කිව්වා. එහෙමද? දැන් ඔයාට මොනවයි බඩ් ටිකක් දුන්නත් ඒවා බිස්නස් කරලා ඉන්නවා අපේ. අයන් එකක් තියෙනවා. අයන් එකද? දැන් කොරියන් වලින්ද ගෙන්න ගන්නද? ඔව් අර අපේ අක්කි කෙනෙක් තමයි කිව්වේ. මේ මම කොරියන් වලපු මල්ලිලා ඉන්නවනේ ගොඩක්. ඔයා කියන්නේ එහෙම උදව්වක් ඕන කියන මොකද මමත් සමාජ සේවය කරන කෙනෙක්. මම නියෝජිතෙක්. මමත් ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්. කොහෙදයි? මං කෑගල්ලේ. දුරනේ. නෝල්ට කලින්. ඔයාගේ සැලුන් එක. ඔව් මංගේ. නිලූප දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් කියලා කිව්වහම මිනිස්සු තුළ පුදුමාකාර විශ්වාසයක් ගොඩනගෙනවා. මේ දුරකථනයෙන් කතා කරත් මම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් කියලා කිව්වහම හරි මන්ත්‍රීතුමා කියලා කතා කරලා ඊට පස්සේ අපි ගොඩක් වෙලාවට යොමු වෙන්නේ ඇත්ත කියන්න මේ පුද්ගලයාත් එක්ක. නමුත් මේ පුද්ගලයා මේ ඇත්ත කියන එකෙන් මොනතරම් ප්‍රයෝජනයක් ගන්නවද කියන එක මේ වැඩසටහන අහගෙන හිටියොත් ඔබට අහගන්න පුළුවන් වෙයි. ඔව් මොකද දැන් අර අපිට චෝදනා ආව ලිපියේ තිබුණු කාරණා දැන් අපි හරියටම තහවුරු කරගන්නේ මේ කතාබහ හිතයි. මොකද මේ වැරදිලා ගියපු ඇමතුමක්. එතකොට වැරදිලා ඇමතුම ගියා නම් ඒ නොම්බරේ වැරදි කියලා ප්‍රතිචාර දක්වන්න තිබුණා. මේක සමාජින්න බොහොමයක් දෙනා කරන වැඩක්. එතකොට මේ වැඩේ හින්දා කාන්තාවන් බොහොමයක් දෙනෙක් අමාරු වැටෙනවා. මෙතන කතාව තියෙන විශේෂයෙන්ම මේ සමාජයට නායකත්වයේ දෙන දේශපාලඥයෙක් මේ වැඩේ කරන එක සම්බන්ධ වෙනවා. මොකද අපේ රටේ නායකත්වයට පත් වෙන්නේ උදවිය මේ. එතකොට මේ උදවිය හැසිරෙන්නේ මෙහෙමද? මොකද දිනිතා පහුගිය දවස්වල මේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියනවා තමන්ගේ ප්‍රකාශයකින් ව්‍යාජ ලේඛන සකස් කරලා බාල වයස්කාර ළමයි රැකියාව සඳහා විදේශගත කරන මේ ශ්‍රී ලංකාවේ ඒජන්සි බොහොමයක් පවත්වාගෙන යන්නේ
දේශපාලඥයින් එහෙම නැත්නම් ඔවුන්ගේ හිතවතුන් කියලා. මේක මේ අපි කියන කතාවන්නේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව. එතකොට ඒකෙම පැහැදිලි ලංකාවේ දේශපාලනය කොයිතරම් පල්ලෙහා මට්ටමට වැටලාද කියලා. අද මැරකම්, දූෂණ, චණ්ඩිකම්, අපචාර මේ සියලු දේ පිටිපස්සේ දේශපාලඥයෝ හෝ දේශපාලඥයන්ගේ සමීපතමයෝ ඉන්නවා. එතකොට එක්ක ඔවුන් බේරගන්න එහෙම නැත්නම් ඔවුන් රැකවරණ ලබා දෙන්න ඕනේ නෝ. අපි මේ සියලු දේශපාලඥයින් කියලා කියන්නේ නැහැ. හැබැයි බොහොමයක්ගේ තත්ත්වය මෙහෙමයි. අතලොස්සයි ඉන්නේ මේ චෝදනාවලට ලක් නොවන සැබෑ මහත්මා දේශපාලනය කරන. හැබැයි මහත්මා දේශපාලනය කරන මහත්තුරුන්ට දේශපාලනය කරන්න බෑ. මොකද යන පැත්තට තමයි යන්න වෙන්නේ. උඩුගම් බලා දේශපාලනය පීනන එක හරි අමාරු වැඩක්. ඔව් අනිත් එක තමයි මේ පුද්ගලයෝ ජනතාව පත් කරන්නේ මේ රටේ නීතිය සහ සාධාරණත්වය මේ රකී කියන අපේක්ෂාවෙන් සහ රටට සේවයක් අපිට සේවයක් කරයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් මේගොල්ලෝ මේ සේවය කරන හැටිද? අයියා ගිහින් තියෙනවා මම නම් ගිහින් නැහැ මට යන්න ඕන තරම් මං කියනවා ඉතින් මම දේශපාලනය කරන ඉඳලා ඊට වඩා ඉතින් මෙහෙ හොඳයිනේ ඕන්න යන්න තිබ්බා මේ ඉතාලිත් තුනා මට දැන් අපිට ඉතාලිත් දෙනවනේ අපි ඉතින් යනවා නම් ඉතින් යන්න ඉන්නේ කැනඩා පැත්තට තමයි අයියලට නිකම්ම හම්බ වෙනවාගේ මන්ත්‍රීලට රජෙන් දෙන ඔක්කොටම මන්ත්‍රීලට දෙනවනේ ඉඳලා පහළට එනකම්ම දෙනවා රට යන්න රජයේ ජොබ් ගන්නම නම් එකම්ම දෙනවා ආනේ හරි ෂෝක් නේ ඉතින් ඒකයි වැඩේ ඉතින් මේ ඔයා දැන් අහලා තියෙන එමතුමාම කියලා අය අහලා තියෙන එමතුමාම කියලා අර පොඩ්ඩක් රැවුල තියෙන එමතුමාද අන්න හරි ඔව් එයාත් එක තමයි මං ඉන්නේ ඇමතිනේ එයා ඇමති අපි මන්ත්‍රී හම්බෙලා තියෙනවද එමතුමා ඇමතුමාත් එක්ක තමයි කන්නේ බොන්නේ හැමදාම සමුදත් නෑ නැත්තම් ඇත්තද ඇමතුමාත් එක්ක තමයි ඉතින් අපි ඔව් ඒවාට මොකක් හරි උදව්වක් තියෙනවා කියන්න මෙහෙ ඇවිල්ලා කතා කරන්න මේ විදිහට මේ ප්‍රදේශයේ එහෙම නැත්නම් පළාතේ දේශපාලඥයන්ගේ නම් කියන එක සාමාන්‍ය දෙයක් සාමේ දේශපාලන නිරත වෙලා ඉන්න උදවිය. හැබැයි ඉතින් මේ පුද්ගලයා මේ විදිහට මේ ඇමතුමාත් එක්ක කනවද බොනවද කියන අපි දන්නේ සමහරට ඇමතුමා දන්නේවත් නැතුව ඇති මේ පුද්ගලයා සම්බන්ධයෙන් මේ කියන විදිහේ සම්බන්ධයක් නැතුව ඇති. ඇමතිවරයෙක් තමන්ගේ ප්‍රදේශීය ප්‍රාදේශීය දේශපාලඥයන් එක්ක ගනුදෙනුවක් තියෙනවා. ඒක වෙනයි. නමුත් මේ කියන විදිහේ ගනුදෙනුවක් නොතිබෙන්න පුළුවන්. හැබැයි අර වගේ දෙයකදී කාන්තාවක් දැලේ දාගන්න තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න එවැනි දේවල් තමයි පාවිච්චි කරන්නේ. මේක සාමාන්‍ය සරල සුලභ දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඔව් අපි මේ බැලුම්ගල වැඩසටහනම් පවා මේ කරලා තියෙනවා නිලූප ගොඩක් වෙලාවට මුදල් වංචා සම්බන්ධයෙන් සමහර වෙලාවට මම මේ ඇමතුමා අඳුනනවා සමහර වෙලාවට මේ ඇමතුමාගේ භාර්යාව මම අඳුනනවා මෙයා තමයි මේ දේවල් කරන්නේ කියලා තමයි මේ පුද්ගලයෝ සමහර වෙලාවට මුදල් වංචා කරන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට පෝස්ටර්ස් වල තමන්ගේ මේ ෆොටෝ එකත් එක්ක මේ ඇමතිතුමාගේ එහෙම නැත්නම් මේ අඳුනන කාගේ හරි ෆොටෝ එකක් දානවා. එතකොට මේ පුද්ගලයෝ මේගොල්ලෝ අඳුනනවා බොහොම මේ කුළුපග පුද්ගලයන් එහෙම නැත්නම් මිට්‍රේන් කියලා තමයි මේ ජනතාව හිතන්නේ. මේ පුද්ගලයෝ එහෙම තමයි හිතාගෙන ඉන්නේ. අර සමීප බව පෙන්වන්න. හැබැයි ඉතින් එහෙම සමීප නැති වෙන්න පුළුවන්. හැබැයි සමස්තය හැටියට ගත්තාම මේක දේශපාලනයේ හින්දා මේක ලොකු රංගනයක් තියෙන තැන. එතකොට මේ රංගනයට හැමදාම අහු වෙන ජනතාව. මොකද මේ උදවියටනේ ඡන්දෙ දෙන්නේ අපි. ඡන්දෙ දීලා මේ උදවියට ඡන්දෙ දීලා මේ අපි පත් කරගන්න අපේ නායකයෝ හැටියට. එතකොට ඒ උදවියගේ මේ ඇත්ත චරිතය තමයි මේ. ඉතින් මේක ඔබට මේ නිරාවරණය කළ යුතුයි. මොකද ලංකාවේ ශ්‍රේෂ්ඨ දේශපාලඥයන් හිටියා. ඩල්ලි සේනානායක, ඩී.එස්. සේනානායක, ඒ වගේ කන්නංගර මහත්තයා, ඒ වගේ මේ ඔවුන්ගේ ව්‍යාපෘති අදටත් මේ ලංකාව ස්වයංපෝෂිත කරන ලංකාව ඉස්සරහට යන්න සෑහෙන පිටුවහලක් වෙලා තියෙනවා. වර්තමානෙත් එහෙම අය නැතුවා නෙවෙයි. හැබැයි ඒ උදවිය අතරේ අද මේ වගේ උදවිය ඔලුස්සනවායි කියන්නේ හෙට අනිත් වෙනකොට මොකක් වෙයිද? මේ අපේ අනාගතේ අපේ දරුවන්ට අයිති වෙන රට අපිට අනාගතේ ඉතුරු වෙන රටට මොකක් වෙයිද? ඉතින් එහෙම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ හින්දායි මේ කාරණා ඔබට සරල දෙයක් හැටියට දැනෙන්න පුළුවන්. හැබැයි මේක ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. මොකද මේ උදවිය තමයි යන්නේ දේශපාලනයට. එතකොට මේ විදියටද රට යන්නේ කියන බරපතල ප්‍රශ්නේ තියෙනවා දින්තා. අනිත් එක තමයි හිතවිතුනේ ඔබ හිතන්න ඕනේ ඡන්දෙ දෙන්න කලින් හිතන්න කාටද මේ ඡන්දෙ දෙන්නේ? එතකොට තමන් පත් කරන නායකයා කවුද? මේ පුද්ගලයා රටට සේවයක් කරයිද? එහෙම නැත්නම් තමන්ට සේවයක් කරයිද? එහෙම නැත්නම් ජනතාවට සේවයක් කරයිද? මේ දේවල් ගැන හිතන්න ඔබේ ඡන්දේ පාවිච්චි කරන්නේ ප්‍රථම. ඔව් දැන් කොහොම හරි අපේ මේ නන්දික ගමගේ කෑගල් ප්‍රාදේශ නන්දික ගමගේ මේ മന്ത്രിවරයා දැන් මේ වැරදිලා ආව ඇමතුම තමන්ගේ බවට පත් කරගෙන ඒ තරුණියත් එක්ක දිගින් දිගටම කතාව යනවා. දැන් මේ අර සැලෝන් එක කරන තරුණියට මේ කොරියාවෙන් බඩු ගෙනත් දෙන්න පවා ලෑස්ති. ඒ විතරක් නෙමෙයි. තව මේ ගොඩාක් දේවල් පොරොන්දු වෙනවා නේද ඉස්සරහට. තව දෙයක් තියෙනවා නිලූප. මේ ලාබාලතුම മന്ത്രിවරයා දැනගන්න කැමතිද? කවුද කියලා? මෙන්න ඒකට අවස්ථාව. මගේ යාළුවෝ ඉන්නවනේ ගොඩක් ඉංග්ලන්ඩ් වල ඉන්නවා ඕස්ට්‍රේලියා ඉන්නවා මෙහෙ ඔය දැන් කොරියන් වල ඉන්නවා කොරියන් වල නම් කොල්ලෝ 30ක් විතර ඉන්නවා මම අර 9 දෙනෙක් ඉන්නවා ඇත්තද මම දැන් වයස කීයද වයස අහන්න හොඳ නෑනේ නෑ මම නිකන් ඇවිත් නිකන් අලුත් ව්‍යාපාරිකයෙක්ද නැත්තම් දැන් මට 23යි අම්මා
එහෙමද? එහෙනම් අපි වාගේ දේශපාලනයට ඇවිල්ලා තියෙන ලාභාල වයසෙම ව්‍යාපාරට ඇවිල්ලා නේ. ඇයි අයියට වයස කීයද? දැන් 27ක් 26ක්. අපේ පොඩිනේ. ඔව් ලාභාල මන්ත්‍රීවරයා විදිහට තමයි පත් උනේ. අයියා බැඳලත් නැද්ද? නෑ බඳින්න ඉතින් හොඳයි නෑ මේක නෙලා තියෙන්නේ. බඳින්නත් ඕනේ ඉතින්. බඳින එක වැදගත් තමයි. නමුත් අර ගොඩක් වෙලා තියෙන්නේ ඉතින් දැන් ඔය මොනවා කරන්නත් ආර්ථික ශක්තිමත් කරගෙන ඉන්න එපා. ඕ ඒක ඇත්ත. ආවට ගියාට බැඳහම අඩුපාඩු වෙනකොට ගෑනු අපිව දාලා යනවා. නැත්නම් ඉතින් කෙල්ලෝ නම් හැමදාම හම්බ වෙන ඕන තරම්. දැන් අපේ උපාධිධාරී පත්වීම් ටික එහෙමත් අපි නෙමෙයි දෙන්නේ අමතුමානේ දෙන්නේ. ඇත්ත? ඔව් අර සංවර්ධන නිලධාරී කියලා ගත්ත මේ ළඟදී එන. මන් දන්නේ අයි. ඔයා වැඩි ෆීල්ඩ් එකේ නෑ ඒ පැත්තේ නේ. දැන් 23 කවුද ගෙදර ඉන්නේ? ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි අයියයි. අයියා මොකද මැරිගල්ලා? නෑ. එයා මැරි කරා වාගේ දින්නේ. ඒකේ මැරි කරලා නැතුණාට මැරි කරා වාගේ දින්නේ. නෑ. අපගේ සීන පාරුවේ පාවී සයුරේ ඈත ජීවිතේ තාවී මල්වරවී යවනේ සලවනේ ආදරේ කතා කරන්න බිඳුව 1.5 බැලුම්ගලට මේ අපේ රටේ මන්ත්‍රීවරයෙක්ගේ තරම කවුදෝ මාන බලන්නේ ඔබ ළඟමා ඉන්නේ Balloon Gala. The viewpoint. Balloon Gala. බැලුම්ගලත් එක්ක එකතු වෙන්නේ අද බැලුම්ගලින් කතා කරමින් ඉන්නේ නන්දික ගමගේ කෑගල්ල ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක්. ඔහුගේ මේ ක්‍රියාපිළිවෙත් තමයි කතා කරන්නේ. අපි මේකෙන් ඔබට පෙන්වන්නේ මේ රටේ දේශපාලඥයන්ගේ තරම ප්‍රාදේශීය මට්ටමේ උදවිය මෙහෙමනම් ජාතික මට්ටමට පළාත් සභා මට්ටමට යනකොට කොයි තැනට රටපත් වේද කියන එක තමයි පෙන්වන්නේ. හිතවතුන් දෙදෙනෙක් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න මුලින්ම අවස්ථාව දෙමු කුරුණෑගලින් ශාන්තට. ශාන්ත අයබෝන්. සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක්. ඔව් රේඩියෝ එකේ සද්දේ අඩු කරන්න ශාන්ත මහත්මයා එහෙම නැති වුණොත් ඔබව ඇහෙන එකක් නැහැ පැහැදිලිව. හෙලෝ. ඔව් කියන්න දැන් අදහස. මම ඔය net fm එකේ දිනපතා ඔය බැලුම්ගල වැඩසටහන අහනවා. ඒකට ඔබට ඔබගේ දැන් ස්තුතිය පුද කරනවා මගේ. හෙලෝ. ඔව් කියන්න අහගෙන ඉන්නේ. මගේ අදහස මේකයි මේ ඔය වගේ දේශපාලකයෙක් ඉන්නවා මේ කුරුණෑගල. කුරුණෑගල මහ ඇමති. ඔව් අපිට මේ ප්‍රසිද්ධියේ එහෙම නම්ගම් කියන එකෙන් අපිට වැලකී ඉන්න කියලා අපි పూర్ව කතාබහේදීත් කිව්වා. මොකද අපි දන්නේ නැහැ මේ ඒ தත්ත්වය පිළිබඳව. දැන් මේ කතාවේදී අපි මේ පුද්ගලයා පිළිබඳව තොරතුරු හොයලා කරුණු කාරණා අනාවරණය කරන්නේ ඒ විදියට. හැබැයි එහෙම ඒකපාර්ශ්විකව කෙනෙකුට චෝදනා කරන්නේ කොහොමද? ඒ හින්දා අපි ඒ සිද්ධිය සම්බන්ධයෙන් මේ අදාළ දේශපාලඥයන්ට කනගාටුව ප්‍රකාශ කරනවා. බැලුම්ගල වේදිකාව එහෙම දෙයකට යොදා ගන්න එපා. ඒ ඔබෙනුත් ඒ ඉල්ලීම කරනවා. තවත් හිතවතෙක් ඉන්නවා රණාලින් චතුර මහත්මයා අයබන් ඔබට. සුබ උදෑසනක් මේ බැලුම්ගල වැඩසටහනට කියන්න බෑ. මම කතා කරන්නේ රණාලින් චතුර කියලා කෙනෙක්. මේ මගේ අදහස නම් මේකයි ප්‍රාදේශීය දේශපාලකයෙක් මේ තරඟ බිමට එන්නේ ප්‍රධාන ධාරාව හරහා තමයි. නැතුව කවදාකවත් එතුමාට ඒ ස්ථානට එන්න බෑ. ඒ ප්‍රධාන ධාරාවේ උදව්වක් නැතුව. ඒක නිසා දැනට මේ රට මේ යන ආකාරයට දැනෙන්නේ දේශපාලනඥයෙක් එතෙන්ට අරගෙන එතුමාගේ මේ ක්‍රියාපටිපාටිය ගැන හොයන්නේ නැතුව අවස්ථාව දීලා තැනට අරගත්තට පස්සේ එතුමාගේ වැරදි මේ දැනගන්නකොට අපේ ආණ්ඩුවෙන් මට දැන් මේ බැලුම්ගල වැඩසටහන අනුව හිතෙන්නේ මේ ආණ්ඩුව ගවයෙක් නම් ඒ ගවයාගේ නැක්කෝ කඩන වැඩසටහනක් කියලා බැලුම්ගල මගේ මේ මට හිතෙන මතය. ඉතින් ඒක නිසා බොහොම ස්තුතියි බැලුම්ගලට. මේ අපි දැනගන්න ඕනේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයෙක් මේ ගේන පුද්ගලයෝ කවුද කියන එක හොඳට වටහාගෙන
තේරුම් අරගෙන මනාප දීලා ඒ ස්ථානට යවන්න. හොඳයි කාරණා දෙකක් කියන්න තියෙනවා මේ එකක් තමයි ඇත්තටම දැන් ප්‍රධාන ධාරාවේ අයගේ සහායම තමයි යන්නේ මේ වැඩවලින්. එතකොට මේ අය මේ පාලන පක්ෂින් උදේ එතකොට ඒ උදේට වස්දොස් තමයි යන්නේ. අපි මේ දැන් අපේ නන්දික ගමගේ මන්ත්‍රීතුමාගේ කතාව පැත්තට හැරෙන්න එපා. ඒ කතාව ඔක්කොම මැද්දේ දිනත මේ මන්ත්‍රීතුමාට මේ කළ හැකි දේ බොහෝ ඉන්නේ නිලූප. දැන් මුලින් අපි දැනගත්තානේ එක දේවල් මෙයාට කරන්න පුළුවන් කියලා. මෙයාට රට යවන්නත් පුළුවන් කට්ටියව. කොරියන් රට අරින්න අපිට එනවනේ කොට එනවනේ මට දැන් කිව්වොත් එහෙම ඔය වගේ එකක් වගේ නිකන් උනත් ගෙනලා යන්න පුළුවන්. හරි දැන් ඔයාලට මට උදව්වක් කරන්න පුළුවන්. නමුත් දැන් මං අරපුවා ඉන්නවා දැන් හෙට අනිද්දාත් මගෙන් මේ ටීම් එකක් අරින්න මම 10 දෙනෙක්ගේ නම් දාලා අරිනවා. ඔයාලා කවුරුත් ඉන්නවද අරින්න? කොහොමද කරගන්නවද දානවා. ඔයාලා කවුරුත් යන්න ඉන්නවද? ඉන්නවා දෙන්නෙක් ඉන්නවා. මල්ලි කෙනෙකුයි අයියා කෙනෙකුයි. දැන් මට නම් ඉස්සර ගැටලුවක් නැහැ. අපිට කොට එකක් දෙනවා. අපේ ප්‍රායසව මන්ත්‍රීවරු හැටියට දෙනවා. දැන් අද මම ෆීල් කර හිටියේ. ඒකට තමයි කෝල් එක ආවේ. වෙන ක්‍රමයකින් හරි දාන්න පුළුවන්. හැබැයි මෙහෙ ඇඩ්‍රස් තමයි දාන්නේ. මේ ඉන්ටර්වයුව එක තියෙනවනේ මෙහෙදි. ඒ ඉන්ටර්වයුව එකේදී එයා කියන්න ඕනේ මම මේ ඉස්සෙල්ලා හිටියේ මෙහෙ තමයි. මැන්දලා ගෙදර බෝඩ් වෙලා හිටියේ මට මේ ඇඩ්‍රස් එක වෙනස් කරලා දෙන්න ඕනේ එහෙට කියලා. කියයි ඒගොල්ලෝ කියයි. අන්න එහෙම වැඩක් කරන්න ඕනේ. පන්නේ පිටියේ මොමගම. කවුද ඉන්නේ ආසන සංවිධායකතුමා? මතක නැහැ නේ. අනේ ඒව දන්නේ අයියේ. ඔව් නැත්නම් මට එයාට කතා කරලා කෝල් කරලා කියන්න පුළුවන් මෙයාගේ නම මොහෙන් දාන්න කියලා. ඔක්කොටම පුළුවන්. මට පුළුවන්. එයාලටත් එනවා. එයාලා ඉතින් යාළුවෝ ඉන්න අයට දෙනවා. මට පුළුවන් දැන් මේක අරිනවා මේවා කරලා දෙන්න. දැන් මෙහෙම ඉන්ටර්වයුව කරනකොට දානවා නමක් දාලා මෙහෙන් දාපුවාම එයාට එහෙන් කෑගලේ තමයි ඉන්ටර්වයුව කෝල් කරන්නේ. ඒකල ඉන්ටර්වයුව කෝල් කරන දවසට කියන්න ඕනේ මම මෙච්චර කාලයක් මෙහෙ හිටියේ කෑගල්ලේ මම දැන් පදිංචි වෙනස් කරලා තියෙන්නේ අන්න පිටියේ කියලා. එහෙම තමයි මේ කොරියා රස්සා දෙන හදනේ. අපි දන්න තරමින් නම් කොරියා රස්සා දෙන මේ නිල ක්‍රමවේදය නම් ඕක නෙමෙයි. ඔව් නිල ක්‍රමවේදය ඕකත් නෙමෙයි. අනිත් එක මන්ත්‍රීවරුන්ට එහෙම මේ භාෂා පුහුණුව ලබා දෙන්න එහෙම නැත්නම් ලබා ගන්න කැමති මේ තරුණයන්ව මේ දිරිමත් කරන්න කියලා විතරයි මන්ත්‍රීවරුන්ට කියලා තියෙන්නේ. හැබැයි මේ මන්ත්‍රීතුමා කතා කරන්නේ රස්සාවක් දෙන ගානට. ඔව් ඉතින් අපි දන්නේ මේ මන්ත්‍රීතුමාට ඒ අදාළ මේ ප්‍රධාන පෙළේ දේශපාලන ව්‍යුහයෙන් එහෙම ඇවිල්ලා ඒ මන්ත්‍රීතුමාට මේ අපේ නන්දිගමගේ මන්ත්‍රීතුමාට කියලා තියෙනවද දන්නේ නැහැ. මේ ගමගේ මේ මන්ත්‍රීතුමා දැන් ඔන්න කොරියාව යවන්න කට්ටිය ලෑස්ති කරන්න ඒ වගකීම ඔබතුමාට තමයි තියෙන්නේ කියලා විශේෂම කාන්තාව වගේ එහෙම යවන්න ඉතින් දීලාද දන්නේ නැහැ. ඉතින් අපි ඉහළ දේශපාලඥයෝ තමයි සහ ඒ පක්ෂය තමයි වගකීම යුත්තේ ඒ මහත්මයා මේ කරන ප්‍රකාශ සම්බන්ධයෙන්. කොහොම නමුත් මේ දැන් මේ මහත්මයා මේ කොරියාව යවන වැඩ එතකොට මන්ත්‍රීකම් කරාට ඉස්සර තව ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපේ මේ හිතවතිය එක්ක කතා වෙනවා. ඉස්සර මම ටෙල්නාන්ති ෆීල්ඩ් එකේ හිටියේ. අයියා රඟපෑවද? මම තට්ටු ගෙවල් අනම්මනම් වල පොඩි ඒකට ඉඳලා තියෙනවා. ලොකු ලංචාර්ජ් කරලා නැහැ. කිම් එක්කගේ කතාවක් ගියේ කාලේ පොන් එහෙම ගත්තා. ඔව්. මම ගෙදරත් එනවා. අනේ ඇත්තද මම හරි ආසයි යාට. මම දැකලා නැහැ. ඔයා මොන වගේද ඒ වගේ එකට යන්න කැමතිද? ඔයා ටික මොඩලින් පැත්තේ ඉන්නවද ටික? ඔව්. මට ෆොටෝස් එකක් එවන්න. අයියා කවුද අඳුරන්නේ? මම උදේකාන්ත වර්ණකුල සූර්ය අඳුරනවා. හරිද? බිමල් ජයකොඩි අපේ නළුවා. එයාලා පින්පොන් ලක්කම දන්නවා. ඔය පැත්තේ ආපුවලා අරන් එන්නකෝ ෆොටෝස් මේ අරන් එක. හරි ෂෝක් නේ. කොහමද අයියා මේ කියන්නේ රංගපාන්න ගිහිල්ලා හම්බුනේ? ඉස්සර වැඩ කරා මේ කලා සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට. ඒ ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට ගියා මම එහෙ. ගිහිල්ලා මම ඉතින් ෆීල්ඩ් එකට ආස වෙලා ඉතින් ගියා. ඊට පස්සේ මට හිතුණා ගමට එන්න ඕන කියලා. ඊට පස්සේ ගමේදී ජනතාව අතරින් ආවා ඉල්ලීමක් ඉල්ලමු ඡන්ද කියලා. ඉතින් ඉල්ලුවා. මිනිස්සුන්ට සේවය කරගෙන ඉතින් ඉන්නවා. අනේ හොඳයි. නොකරපු දෙයක් නෑ බලනකොට. කෑගල්ල ප්‍රාදේශීය සභාවේ නිගිලෙන ප්‍රේම කුරුල්ලා කතා කරන්න දෙන්නෙක් ඉන්නවද නැත්නම් අපි මුලින්ම අවස්ථාව දෙමු නේද කෑගල්ල කෙනාට. හොඳයි. අයිබන්. හොඳයි බොහොම ස්තුතියි. ඇත්තටම මේ තියෙනවා වොච්ඩොග් කන්සෙප්ට් කියලා එකක් තියෙනවා ජරමාධ්‍යයේ. මං හිතන හැටියට ලංකාවේ දැනට net FM එක විතරයි ඒ මුරබලු සංකල්පයෙන් ඒ කියන්නේ ජාතිය රැකගෙන මුරබලු සංකල්පයෙන් යන්නේ. ඉතින් අන්න ඒකයි ඒ අනුව තමුන්නාන්සලට බොහොම ස්තුතියි මගේ මේ කියන එක. මේ මෙතන නම් කෑගල්ල ප්‍රාදේශීය සභාවේ නම් කියන්න තියෙන්නේ ලොකු සතාගේ හැටියට තමයි ඔතන පොඩි සත්තුත් ඔය යන්නේ. හොඳයි. අර මේ ගුරා මේ හිටගෙන කරන වැඩේ ගෝලියෝ දුව කරනවා කියනෝනේ. ඔව්. සමහරට ඒ කතාව එහෙමද දන්නෙත් නැහැ. කුරුණෑගලින් කෙනෙක් ඉන්නවා. අයිබෝන්. අයිබෝන් මේ මම කුරුණෑගල බණ්ඩාර කතා කරන්නේ. මහත්මයා මේක වෙලා තියෙන ඉස්සර හිටිය අද ප්‍රාදේශීය සභාවේ മന്ത്രി කෙනෙක් රටේ දූෂණයක් වුණොත් හොරකම මංගොල්ල කෑමක් පහර දීමක් ස්ත්‍රී දූෂණයක් මිනිමැරුමක් වුණොත් අද සම්පූර්ණ වකින් බාර තියෙන්නේ ඒකේ ප්‍රාදේශීය සභා മന്ത്രിවරු.
ඉතින් මේ රටේ ඉන්න නායකත්වය මේ ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ පාලනය ගැන මීට වැඩි දැඩි විනයක් ක්‍රියාත්මක කරනවා නම් මෙච්චර දුරට මේ අපරාධ වෙන්නේ නැහැ. හොඳයි ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මේ අපිම තමයි මේ උදවිය පත් කරන්න එක පැත්තකින්. හැබැයි අපි පත් කිරීම හරහා ඒ ඔස්සේ සමහරලාට හොඳට ඉන්න කෙනා මේ ටික කාලයක් ගිහිලා වෙස් මාරු කරගන්න. එතකොට බලෙන්ම හරිය තැනට පත් වෙනවා. ඉතින් ජනතාව ගාතේ එක පැත්තක වරද තියෙනවා. හැබැයි ජනතාව පිටම වරද පටවන්නත් බෑ. එතකොට ඇයි මේ කිසිම සුදුසුකමක් නැති උදවිය දේශපාලනයට එන්නේ? එතකොට දේශපාලනය සඳහා යම් කිසි මේ ක්‍රමවේදයක් හදලා තියෙනවාද? සුදුසුකම් තියෙනවාද? ඒ කිසිම දෙයක් නැහැ. එතකොට ඒ කියන පදනමෙන් මේ ඕනනම් පළාතක චණ්ඩියටත් දේශපාලනයට එන්න පුළුවන්. බය කළා හරි චන්ද්‍රික අරගෙන ඉතින් ඒ මට්ටමට හැදිලා තියෙන්නේ මේ දේශපාලනයේ තියෙන වර්ධම තමයි. එතකොට මේ උදවිය යන්නේ මේ ගෞරවනීය තනතුරකට. හැබැයි ගෞරවනීය තනතුරේ අද ඉන්නේ කවුද භාගයට භාගයක්? ඔබට කියන්න ඕනේ නැහැ ඔබ දන්නවා. ඉතින් මේක තමයි කනගාටුව. මේ කනගාටුවත් එක්ක තමයි අපිට මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට ඇතුළු සියලු දෙනාට පාලනය වෙලා වෙන්න ඉඩ පාලනය වෙන්නේ ඔවුන්ගෙන්නේ දේශපාලඥයන් එන්නේ. එතකොට දේශපාලනේ ඉන්න මිනිස්සු උගත් බුද්ධිමත් නැතුනහම මොකද වෙන්නේ රටට? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔව්. අපි ඇවිල්ලා කවදා හරි හම්බෙන්න පුළුවන් දෙයක්. දැන් මේකයි අපි දෙන්නම එකපාරට දැකලා නේද එකපාරටම එනවා කියලා සමාජ වෙලක් කට්ටිය ඉතින් එන්න කියලා චාටර් කරලා අරිනවා. ඉතින් එහෙම මුලින්ම දැන් මෙහෙදීම දැනගන්න ඕනේ චාටර් කරනවා නම් එන්න නැතුව ඉන්න. එච්චරයි. ඇයි අයියට එහෙම වෙලා තියෙනවද? නෑ එහෙම නෙමෙයි. අපි දන්නවනේ අපි යාළුවෝ එහෙම කියනෝනේ. අදේ ගියාවන් කොළඹ යාළුවෙක් හම්බෙන්න අර වැඩේ එනවා කියලා ආවේ නෑනේ කියලා මම ඉතින් ওই පරිප්පු කට්ටිය කියන දන්නේ. එහෙනම් දෙයක් බලාපොරොත්තු නෙමෙයි මං කියන්නේ හම්බෙලා කතා කරන්න කියලා විතරයි. මම කියන්නේ මේකයි. ඕන දෙයක් කරගන්න කියන්න පුළුවන් දෙන්න කැමති නම් විතරයි. මේ අපි දෙන්න කොහේ හරි ගිහින් එන්න මම එනවා අනිවාර්යයෙන් ලබන සමුදා කියලා කිව්වොත් ඔයා එන්නෙම නෑ ආයෙ. අපි මේ වෙලාවට එනම් හම්බෙලා කතා කරමු. මං කෝල් එකක් දෙන්නම්කෝ. බලමුකෝ මේ රෝල් නම්බර් එකක් වැදුනේ ඇයි කියලා නේද? වෙනසක්ද දන්නේ නෑනේ. කවුදෝ මවා පානක මායාවකී ඔබගේ ළඟින් ඉන්න ඡායාවකී ඔහුගේ දැස ඔබ සොයා එන්නේ සඳවුරාසනේ කෙනෙක් දන්නේ මල්වර වී යවන්නේ සල්වන්නේ ආදරේ බැලුම් ගල The Viewpoint බැලුම් ගල බැලුම්ගලත් එක්ක එකතු වෙනද බැලුම්ගලින් කතා කරමින් ඉන්නේ කෑගල්ල ප්‍රදේශ සභාවේ නන්දික ගමගේ මන්ත්‍රීවරයා පිළිබඳව. හැබැයි නන්දික ගමගේ කතාවෙන් රටේ සමස්ත දේශපාලනය පිළිබඳව හොඳ මේ පුරෝකථනයක් කරන්න අවස්ථාව ලැබෙනවා දිනිත. මොකද මේ නන්දික ගමගේට කෙනෙක් කතා කරන්නේ මේ වැරදිලා යන්නේ ඇමතුමක් ඇත්තරම. නාලක කියන කෙනාට යන ඇමතුමක් තමයි නන්දික ගමගේට යන්නේ. හැබැයි එතනින් එහාට ඒ නාලක විදිහට පෙනී ඉඳලා ඊට පස්සේ ඒ කාන්තාව දැලේ දාගන්න මට්ටමට තමයි මේ මන්ත්‍රීවරයා හැසිරෙන්නේ. එතකොට මෙවැනි මේ සල්ලාල මන්ත්‍රීවරුන්ට රටේ දේශපාලනේ ඉඩ තියෙන ගැන තමයි අපි කතා කරමින් ඉන්නේ. හිතවතුන් දෙදෙනෙක් ඉන්නවා අපිත් එක්ක. ගුණපාල මහත්මයාට මුලින් අවස්ථාව දෙමු. ආයිබෝන් ඔබට. ආයිබෝන්. මම දකින්නේ අද පළාත් පාලන ආයතන නියෝජිතයන් වශයෙන් පත් වෙලා ඉන්න අයගෙන් වැඩි දෙනෙක් ප්‍රමිතියකින් තොරයි කියන එකයි මගේ හැඟීම. උගත්කම, හැදියාව, බුද්ධිමත්ව, ස්වාධීනව, මධ්‍යස්ථව කටයුතු කිරීමේ හැකියාවක් උන්නේ. අත් වශයෙන්ම බොහෝම හොඳින් වැඩ කරන ඉහළින් අගය කර යුතු සභාපතිවරු නියමිතවරු අප අතර ඉන්නවා. ඒ අය අපි අගය කරන්න ඕනේ. දැන් බලන්න පුවත්පත් බැලුවොත් අපි හැමදාම තිනවා ප්‍රාදේශීය සභා නියුක්තියක් එක්ක බන්ධනාගාරගත වෙනවා. මොකටද? ස්ත්‍රී දූෂණ, මිනිමෙරු, මංකොල්ල කෑම. ඒ අය මාංජු පිටින් ඒ ආයතන රැස්වීම වලටත් ගිනවා. මම හිතනවා එතෙන් ඒගොල්ලෝ ගේන්න ඕනේ නැහැ. බන්ධනාගාර මේගොල්ලෝ ඉන්න අරින්න ඕනේ. ඒ වගේම මම බැලුම්ගල හුඟක් අගය කරන්නේ මේ ආණ්ඩුවට මේ කටියන්නේ මේක මධ්‍යස්ථව ගහන්න ඕනෑට ගහන එකක් තමයි බැලුම්ගලින් කරන්නේ. මොකද හුඟක් වෙලාවට දූෂණ වංචා කරන්න හැකියාව තියෙන්නේ බලේ දින අයට විතරයි. ඒකයි. ඉතින් මම හුඟක් අගය කරනවා බැලුම්ගල ඒක මධ්‍යස්ථව මේ කරන්න ඕනේ විවේචන කරලා ඒ නියමිත තොරතුරු රටේ ඉදිරිපත් කිරීම ගැන මම ගියේ අදහස් ඉදිරිපත් කරන්නේ. මොකද පළාත් පාලන හොදෙනෙක් ඊළඟ මැතිවරණයේදී තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් අදල් හොයාගන්නත් ඕන නිසා හොදෙනෙක් බලයට ආවට පස්සේ ඉන්නේ ඔය මේ ව්‍යාපාරිකයෝ බාරකාන්නේ කට්ටිය එක්කත් ඉන්න සමහරු ඉන්නවා. ඉතින් මම හිතනවා ඒක වැරදි. බොහොම මේ හොඳ සේවයක් කරන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ පළාත් පාලන ආයතනයේ නියෝජිතය කරවන අවස්ථාව ලැබෙන එක. ස්තුතියි ගුණපාල මහත්මයා. තවත් හිතවතෙක් ඉන්නවා රත්නපුරයෙන්. ආයිබෝන් ඔබට ජයන්ත මහත්මයා. ගුවන් මහත්මයා අවස්ථාව ලබා දුන්නට ඇත්ත වශයෙන්ම අද රටේ ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය අනුව ප්‍රාදේශීය මට්ටමේ සිට ඉහළ තලයේ දක්වාම ඇති දේශපාලනයේ
එතකොට රටට කොච්චර දුරට සේවයක් කරනවද කියලා අපි පළමුවෙන්ම හිතලා බලන්න ඕනේ. ඒකම අද ප්‍රාදේශීය මට්ටමේ සිට ඉහළ තලවල දක්වා මේ දේශපාලනින් රටේ සංවර්ධනයට කොච්චර හුලක් වෙනවද? ඒ වගේම අද ප්‍රාදේශීය මට්ටමේ යන්නේ දේශපාලනයට එක්කෝ රටේ ඉඩම් ටික අල්ල ගන්න. එහෙම නැත්නම් කොමිස් එකක් ගන්න. එහෙමත් නැත්නම් වෙනත් තමන්ගේ පවුල ශක්තිමත් කරගන්න. කෑගල්ල ප්‍රාදේශීය සභාවේ නිගිලෙන ප්‍රේම කුරුල්ලා ළඟදී මැරි කරන්න දෙන්නේ නැත්නම් මැරි කරලා දෙන්නේ අපෝ ඉතින් තාම හම්බුන්නේ ඈ ඔච්චර උතෙන්ට එන ඉන්න හම්බෙලා නැද්ද මේකට එන්නේ නැහැ මටත් දැන් ගෙවල් වලින් කියනවා කරන්න කියලා ගෙවල් වලින් කරාම අන්තිමේටම එකත් එක සතුට ගැන හිතලා කරනවා අන්තිමේට ඉතින් අපිට ඉතින් ඩිවෝස් වෙන්න තමයි මොනවා කිව්වත් නංගි අල්ලි තිබ්බට ඉඩ කඩන් තිබ්බට අරමුණ තිබ්බට ඒවෙන් පිට පයින්න බැරි ගතියන්න තියෙන දැන් අපි මෙහෙ කෙල්ලෙක් එක්ක කතා කරලා කොහොමද ඒ කියන්නේ කතා කර කර ඉන්න බෑ මාධ්‍යවේදී අනම්මලා එහෙමලයි මාධ්‍යද කියන්නේ පත්තර වාර්තාකාරයෙක් දැන් අපි මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් මෙහෙමයි කියලා මෙහෙම කෙල්ලොත් එක්ක අර එහෙම කතා කරගෙන ඉන්නවා කියන්නේ ඉවරයිනේ වාහනයක් අයියට දීලා තියෙන්නේ මේකවල අපිට දැන් අමාත්‍යාංශය හරහානේ දෙන්නේ නැගි ඇමතුමාගේ තමයි අපිට දෙන්නේ ඇමතිවරුන්ට නම් කෙලින්ම ඉෂු කරනවා ඒකට ඇමතිවරුනේ ඊළඟට පළාත් සභා මන්ත්‍රීවරු ඊළඟට ප්‍රාදේශීය සභා සභාපති මන්ත්‍රීවරු එහෙම ඉන්නේ ඉතින් අපි තාම පොඩි තැන ඉන්නේ පොඩි තැන ඉඳලා ලොකු තැනට යන්න තමයි try එක දෙන්න ඇත්තේ හොඳයි ඔය දැන් අයි මන්ත්‍රී කියන්නේ මේ ඡන්දය ඉල්ලලාද එහෙම වෙන්නේ ඡන්දය ඉල්ලලා ඡන්දය ඉල්ලලා දිනුවට පස්සේනේ ඔව් ඡන්දය කියන්නේ මිනිස්සුන්ගේ කැමැත්ත අරගෙන එන්න ඕන මම දෙවෙනි පාරද මේ පාරත් මම කෑගල්ලේ කොහෙදයි කෑගල්ලේ ලබුක්කන පාර ට්‍රිප් එකක් දාගෙන එන්නේ යාළුවෝ ටිකක් එක්ක ඔව් ට්‍රිප් තමයි ඉතින් ඔය පැත්තේ ආවොත් අලියනාථාගාරේ බලන්න එන්න ඔක්කොම පහසුකම් සපයන්නම් එන්න කට්ටියත් එක්ක කෑගල්ල ප්‍රාදේශීය සභාවේ නිගිලෙන ප්‍රේම කුරුල්ලා ජීවිතය කියන්නේ ඉතින් අපට ලැබිච්ච දෙයක් මිසක් අපේ දෙයක් නෙමෙයි. ඒ හින්දා ඉන්නගේ පුල් පන්නගේ කාලා ඇඳලා කරලා හොඳට ජීවිතේට ඇඟට ගන්න දෙන සතුට අරගෙන ඉන්නවා. ජීවිතය කියන්නේ විඳින්න මිසක් විඳවන්න දුන්න එක නෙමෙයි කියලා. ඒ හින්දා මොන දේ ආවත් අවුලක් නැහැ මේ ඉන්න ජොලියේ ඉන්න සතුටු කාලේ ඉන්න විදිහට ජොලියෙන් හිටියනවා. නේද? මම සාමාන්‍යයෙන් ඔයාලට මම මේ කියනකොට හිතනවා ඇති මේ එක දවසේ හම්බෙලා මේ මොනවද මේ මිනිස්සයා කියන්නේ කියලා. ඔයා උස මහතෙක් කෙනෙක්ද නැත්නම්? උස මහත කියන්නේ ඉතින් උසස් නෑ මහතත් නෑ. එහෙම ඔයාලට මම මේ පුලා කියන්නේ මොකද්ද කියලා හිතනවා ඇති. ඒකයි ඉතින් එහෙම ජීවිතයක් ගත කරන්න ඕනනේ. ඔයා දැන් ෆෝන් එකෙන් කතා කරනකොට මේ මම ලස්සන ගොල්ලෙක් වෙන්නද කියලා මමත් හිතනවා ඇති. සිංහල පාට කළු පාට සාමාන්‍යයෙන් උස මහත එක්කෙනෙක් ඈ. ඔයා දැන් කළුද සුදුද? සුදුයි. දැන් සාමාන්‍යයෙන් ගැළපීමක් තියෙන්නේ සුදුයි කළුයිනේ. දෙකම ගැළපෙන්නේ නැහැ. ඔයා රට යන්න ආසයිද? ඔව්. මොන විදියට හරි බලමු එහෙමනම්. දැන් ඉතින් මේ අපේ ගෙවල් වලින් එහෙම ඉතින් යන්න එක පාට දෙන්නේ හොරෙන් ලිග් ගාලා බලලා යන්න ඕනේ. එතකොට අවුලක් නැහැනේ. ඔව් ඒක ඇත්ත. ගෙවල් වලින් ඉතින් රටවල් වලට අරින්නේ නැහැ. ඉතින් දන්නේ නැද්ද කොල්ලෝ ඉතින් මෙහෙමයි කියලා ඉතින් ඔය කපල් එකක් වාගේ යනවා නම් අවුලක් නැහැ. ඒකට ඉන්නත් පුළුවන් ඕන කාලේ. එන්නේ නැතුවත් ඉන්න බැරි ලංකාවට. ඉතින් අයියට මන්ත්‍රීකම නැතුව යනවා. මන්ත්‍රීකම් ඉතින් හැමදාම තියෙන්නේ නැහැ නංගි. ඒ හින්දා ඉතින් වැඩිම ඉතින් හිතන්න හොඳනේ. සතුට තමයි හැමදාම රඳා පවතින්නේ. ඇවිල්ලා යන්න කතා කරලා. ඔයා ඉතින් ඔයාට ෆ්‍රී ටයිම් නැද්ද මොනවා? වැඩ නැති දවස් නැද්ද? සෙන්සුරාදේද වැඩ අඩුයි. එහෙමද? මටත් ඉතින් එන්න පුළුවන් සතිය දවස්වල. අපි ඉතින් තාම ඩියෙන් අඩියෙන් යන ගමනක්. මන්ත්‍රීතුමා ඊට පස්සේ ඇමතිතුමා නේද? ඔව් ඇමතිකම් මන්ත්‍රී ඊට තව අඩි තියෙනවා ගොඩක් එකක් නෙමෙයි. ඉතින් අපි වෙලාවක අපේ මොකුත් කරන්න බෑනේ සලුන් එකේ නේද? කොණ්ඩේ කපලා ඇරිය හැකි. හරි ඒවත් කමු ගේන වෙලාවක ඇරිය. ඔයා මට ෆ්‍රී වෙලාවක් තිබ්බොත් මට මිස් කෝල් එකක් ගහන්න මම ගන්න නැත්නම් මම පුළුවන් නම් කතා කරන්න. මෙයා මෙහෙම හැසුරුනාට හිතවතුනේ මේ විවාහ වෙලා දරුවෙක් ඉන්න අවුරුදු 35ක විතර කෙනෙක්. ඔව් දරුවෙක් නෑ කියලා කියනවා දිනිතා. ඔව් කොහොම නමුත් විවාහ වෙලා අවුරුද්දක් විතර වෙනවා. ඔව්. විවාහ වෙලා වසරක් විතර වෙන්න මේ කෙනෙක්. එතකොට මේ අවුරුදු 35ක විතර මැදි වයස කෙනෙක්. එතකොට එහෙම තියේදී තමයි මේ විදියට හැසිරෙන්නේ. ඔව්. අනිත් එක තමයි මෙයා මේ කියන කතාව වලින් තව කෙනෙක්ව මතක් වෙනවනේ. ඔව් තව කෙනෙක් රුවන්වැලි සෝබිතව මතක් වෙනවා. කොහොම නමුත් මෙයා මේ විවිධාකාර උදවියගේ නම් කියනවා ඔබ අහගෙන නැති හඬ පටවල. හැබැයි අපි මතක් කරන්න ඕනේ ඒ උදවිය සමහරට මේ පුද්ගලයා නොදන්නවා වෙන්න පුළුවන්. මේ පුද්ගලයා කරන්නේ අර ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ඒ විවිධ පුද්ගලයන්ගේ නම් විකුණන එක. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ හිටි බව අපි තහවුරු කරගත්තේ යම් මේ කලා සහාය කලා අධ්‍යක්ෂකගෙත්
සහයට තමයි හිටියේ. ඔව්. ඒ විස්තරත් ඔක්කොම හොයාගෙන තියෙන්නේ. ඔව් මන්ත්‍රීතුමායි මේ හිටපු හින්දා නිලූප අපිට ඉතාලියට යන්නත් අවස්ථාවක් ලැබුණා. ඒක හොඳ අවස්ථාවක් අපිට. ඔව් ඒ වගේ මතක් කරනවා ඉතාලියේ තියෙන්නේ මේ ගොන්ඩෝලා කියලා තමයි තියෙන්නේ මේ වෙනීසියේ තියෙන බෝට්ටු සේවය. ඒ වගේ තමයි බකින්හැම් මාලිගාව තියෙන්නේ. එංගලන්තේ කියන එකත් මතක් කරගෙන මේ කතාව අහන්න. කෑගල්ල ප්‍රාදේශීය සභාවේ නිගිලෙන ප්‍රේම කුරුල්ලා හෙලෝ හෙලෝ බුදුද හෙලෝ ඕනේ දැන් කීයද ඈ නෙද්ද 10යි දේවදා අනේ දැන් තාම අපි රත්නපුරේ ඉන්නේ මං වාර ගත්තේ මං වා කියවනේ මේ අම්මේ සෝරි අනේ අම්මේ සෝරි මට එන අප්සෙට් මං වාට ආදරේ හින්දා හැම ගත්ත ඇත්තටම ඔයාලට කවදා හරි දැනේ මං ඔයාලා හම්බෙච්ච වෙලාවක මම මේ මොනවද කියන්නේ කියලා දැන් මම පළාත් සභාවේ ඉඳලා තාම මහමතුමා පාටියක් එහෙම දීලා අපි යන ගමන් කතා කරේ මට ඉතින් ඇත්තටම වෙන කවුරුත් නෑ කතා කරන්න ඒකයි මම වාට ගත්තේ කෝල් එක මං හෙට ගන්නලු එහෙනම් කමක් නැද්ද ඔයාට දැන් බිසිද හෙට ගන්න මම දැන් බිසි නෙමෙයි දැන් ඔයාට දැනෙන රෑන ගෙදරනේ ඉන්නේ නේද ඈ එන්ට කියලා හරි හරි නිදා ගන්න දෙයෝ අමාරු වෙන්නේ ආවේ ගෙදර වැඩ කරලානේ ආවේ මං හෙට ගන්නම් දෙයෝ පුසන්නයි දෙයෝ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ නිගිලෙන ප්‍රේම කුරුල්ලා අයියේ අර ඉතාලියන වැඩේ බලන්න බැයිද? පුළුවන් ඉන්න කොට මගේ ප්‍රෝග්‍රෑම් එක කතා කරගන්නත් එක තමයි. ඉතාලිය ගිහලා මොකද කරන්නේ එහෙමනම්? ඉන්න මේ කාලේ දෙන්නට මැදින් ජොබ් එකක් කරන්නේ මම ගිහින්. ඉන්න තැනක් තියනවද අයියේ? යාළුවෝ ඉන්නවනේ හදාගන්නේ. අයියගේ යාළුවෝ ඉන්නවද? අම්මේයෝ. අයියේ මට හරි ආසයි ඔයා ඒ කිව්වට පස්සේ ප්‍රවෘත්ති වල එහෙම පෙන්නනවනේ. ඒ වර අවුරුද්දෙන් පෙන්නන්නේ. ඒක තමයි මට ඉතින් ආස හිතුණා අයියේ අර ඉතාලියේද අයියේ අර බකින්හැම් මාලිගයේ තියෙන්නේ? බකින්හැම් මාලිගයේ තියෙන්නේ. ඉතාලියේද කියලා මම මතක නැහැ අයියේ. ඒකත් ආසයි මට බලන්න. ඉතුරුන්ට දැන් ඔයා එනවනේ කොහටද මම උදේම නැගිටින්න ඔයාට කීයකට එන්නේ රෑටෙන් ගත්තට අවුලක් නැද්ද කෝල්ස් එකෙන් ගත්තට අවුලක් නැද්ද කවුරුත් උස්සන්නේ නෑනේ ඉස්සරම එන්නත් නේද ඇවිල්ලා කතා කරගමුකෝ කොහොමදත් යන්න තමයි මම try එක දෙන්නේ එතකොට දැන් සල්ලි කොහමද අපි එක මොකක් හරි කරගමුකෝ මොනවාට තියෙන එකක් හරි විකුණලා බෝට්ටුවේ යන්නත් ආසයි අර කොලරාඩෝ හරි ඒ මොකක්ද අයි කොලරාඩෝ හරි මොකක් හරි එහෙම කියලා තියනවද ඒ ඔව් ඉතින් ඔව් දෙනවා මොකක්ද බෝට්ටු සර්විස් එකක් කියන්නේ අන්න හරි ඔව් කෝච්චි එකක් විනාඩි ගානක් යනවා ඕ එහෙ තියෙනවලු අයියේ නේද මේ හෝටල් එහෙම ඒ කියන්නේ වතුර උඩලු හදලා තියෙන්නේ නේ ඔව් ඒක වතුර දැන් ලංකාවේ දැන් හදන්නේ සිස්ටම් එක නැවත් ගෙවල්ලා හදන්නේ ෂෝක් නේ අයියේ වෙඩින් එකක් එහෙම නැවක ගන්න තිබ්බනම් නැවත් නැත්තම් අඩුම ගාන අපිට බෝට්ටුව ගන්න වෙඩින් එක හැබැයි පැද්දේ නේද බෝට්ටුව ගත්තොත් ඔව් ඒක පැද්දෙනවා නැව ඉතින් ඊට වැඩි අඩුව ඇතිනේ පැද්දෙනවා ඔව් ඒක පැද්දෙනකොට අමාරු ඉතින් ජොලිටි මල්ලි තමයි නට හින්දු අහුව කතා ඇහුවා ඉතින් මට උන් ඊට දැන් අමතක වෙනවා ඒක තමයි වගේ කොල්ලෝ ලැජ්ජ වුණාට මල්ලි අපිට අපි කෙනම ලැජ්ජ වෙන වෙලාවක අපේ රටේ දේශපාලඥයන්ගේ හැසිරීම මේක තමයි මල්ලි මේ ඔය එක්කෙනෙක් විතරනේ ඔව් ඈ පඳුරකට ගැහුවොත් දැන් ඉන්නවනේ 100ක් 200ක් විසි වෙන්න ඔව් ඈ 225න් පටන් ගත්තාම එතනින් ඊට පස්සේ 450ට යනවා 450න් 5000කට විතර යනවා ඈ බලනකොට මේ ලංකාවෙන් 110ක් විතර ඉන්න දේශපාලඥයෝ ඔව් හැබැයි ඒ අයගේ තත්වෙත් මේක තමයි මේක තමයි ගොඩක් අයගේ තත්ත්වේ ඔය අපිට රෙකෝඩ් කරගන්න පුළුවන් උනේ එකයි ඔව් ඒවා තමයි නැත්තම් රෙකෝඩ් නොවෙච්ච තව ඕන තරම් තියෙනවා ඕන තරම් රෙකෝඩ් තියෙනවා සහ රෙකෝඩ් වෙමින් යන ඒවාත් තියෙනවනේ මල්ලි මේ දවස්වල ඇත්තද එහෙනම් කට්ටිය පරිස්සම් කරලා ඉන්න ගෙන් නම් මන් නිලූප මම දිනිතා බැලුම් ගල The Viewpoint කාලීන සිදුවීමංශයේ ඉදිරිපත් කිරීමක් බැලුම් ගල තුම් ගල